කාලිමෑණියන් යනු හින්දු ආගමේ ප්‍රමුඛතම සහ වඩාත් බලවත්ම දෙවඟනෙකි. මෙතුමියට කාලයට විනාශයට සහ බලයට අධිපති දේවිය ලෙස සැලකේ. ශිව දෙවියන්ගේ භාර්යාව වන පාර්වතී දේවියගේම දරුණුතම හා උග්‍රතම ස්වරූපය කාලිමෑණියන් ලෙස හඳුනා ගැනේ. ඇයගේ මූලික භූමිකාව වන්නේ අසුරයන් විනාශ කිරීම සහ ධර්මයට අනුව ජීවත් වන බැතිමතුන් ආරක්ෂා කිරීමයි. ශ්‍රී ලාංකික ජන විශ්වාසයන්ට අනුව කාලිමෑණියන්ට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ඇතැම් සම්ප්‍රදායන්ට අනුව කාලිමෑණියන් යනු පත්තිනි මෑණියන්ගේම අවතාර 14න් 7ක් බවටද මතයක් පවතී. ලාංකික ජන විශ්වාසයට අනුව ඇය භද්‍රකාලී, මහාකාලී, පේනකාලී, වඳුරුකාලී, රිරිකාලී, සොහොන්කාලී ආදී වශයෙන් 7 කමිටුවක් ලෙසද හැඳින්වේ. කාලිමෑණියන් යනු හුදෙක් විනාශය නිරූපණය කරන්නයක් නොව අවසානයක් තුළින් නව ආරම්භයක් ඇති කරන නපුරු පළවා හැර යහපත ආරක්ෂා කරන මහා මාතාවන්සේ බැතිමතුන් සැලකනු ලැබේ.